Pirevesikum Sandapamakum. ජාතික පාසල සාන්ත සෙබස්තියන් විද්‍යාලය මොරටුව සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස සිසිබට කන්ද මේජ ප්‍රසාද් සානක සහ කවිතන් ධනවර්ත ප්‍රනාන්දු සමග සරද භූමියට ප්‍රවිෂ්ඨ වන ජයග්‍රාහී මොහොතයි ඔබ මේ දකින්නේ. උණුසුම් මත්කොළ සම්බන්ධ පිළිගන්න ජයග්‍රාහී ඛණ්ඩය. මේ මොහොතේ අදින පෙළපාලියේ ප්‍රධාන අමුත්‍රාවිත තම ගමනාචාර්ය පිරිනමන්නේ පෙළපාලිය යන දෙන්නා වන ජාතික ශිෂ්‍යපද බලකාය 17 වන බලයනි අනුදැනීමහරි උතුම් කරනල් ශ්‍රී අරුණසාක්ෂ විසින් ඒ සමගම ජාතික ශිෂ්‍යපද බලකාය විද්‍යාලීය බලකා ලේකම් තුමන් වෙතන ගමනාචාර්ය පිරිනමන්නේ ඒ කණ්ඩායම බලන්නධාරී මේජ අමිත් ප්‍රියංග ඒ කණ්ඩායම නිලධාරීන් වන කවිතන් නිශාන්ත ධර්මරත්න සහ ලුකන් අරුණ මොරායිස් සමාචාරය පුද කරමින් අභිමානවත් ගමන් කරන අවස්ථාව. දාහත් වන බලයනිය සමස්ත සූරතාවය 26 වන බලයනිය ලකුණු 1433.48ක් ලබාගෙන ජය සංකේත ප්‍රධානයේ වසර 146ක් වැනි දීර්ඝ ඉතිහාසයක් ඇති චිත්තපට බලකාය වෙත ඔබගේ පාසලේ දූමුතුන් යොමු කරමින් මෙම
එම භාරව කටයුතු කරන ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන්ටත් ඒ වගේම පාසලක වැඩිම ශිෂ්‍යයන් සහභාගී වන සමෝදාන ක්‍රියාදාමය වන මෙම ශිෂ්‍ය බඩ කටයුතු සඳහා තමන්ගේ දයාබර දූපුතුන් යොමු කළ ඒ ආදරණීය දෙමව්පියන්ට මා පළමුවෙන්ම ජාතික ශිෂ්‍ය බඩ බලකාය වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. ඔබ උදෑසන 3ට විතර ඇහැරෙනවා රාත්‍රී 11-12ට වෙනකන් මේ ක්‍රියාදාමයේ යෙදෙනවා. ජයග්‍රහණය කෙසේ වෙතත් ඔබට ලැබෙන පළපුරුද්ද සහ ඔබට ලැබෙන ඒ චිත්ත ධෛර්යය ඔබගේ අනිකුත් අධ්‍යාපන කටයුතු වලට ඒක යොදා ගන්න ඕනේ ඊට පස්සේ. තමන්ගේ අධ්‍යාපන කටයුත්ත ඉතා උසස් අන්දමින් ජයගෙන ඔබ විශිෂ්ට පුරවැසියන් හැටියට බාලකීන් හැටියට රටේ නායකත්වය ගන්න ඉතාමත් අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා පුතුණුවනි ඔබ මේකෙන් ලබා ගන්නා පන්නරය ඔබගේ ජීවිතයේ ඉදිරි රටට නායකත්වය දෙන්න, ඔබගේ ජාතියට නායකත්වය දෙන්න උදව් කරගන්නවා ඇති කියලා මම හිතනවා.